සරලව ගත්තොත් කෙනෙක්ගේ මොටිවේෂන් එක ගැන අපි මේ කතා කරන්නේ. මොටිවේෂනල් ෆැක්ටර්ස් අපි කතා කරනකොට ඒකේ ධනාත්මක සහ ඍණාත්මක. ඒතර ඇයි කෙනෙක් නෙගටිව් වෙන්නේ? ඇයි කෙනෙක් මොටිවේට් වෙන්නේ? කියන්නේ පොසිටිව් වෙන්නේ? මොටිවේෂනල් ෆැක්ටර්ස් කියලා අපි ගත්තාම එයා කොහොමද මොටිවේට් වෙන්නේ? මොන වගේන්ද මොටිවේට් වෙන්නේ? කියන්නේ මිල මුදල් අතින්ද, යාන වාහන අතින්ද, එහෙම නැත්නම් එයා ගෙයක්ද, එයාගේ කම්පැනි එකක්ද, එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හින්දාද, බොයිෆ්‍රෙන්ඩ් හින්දාද? ඉතින් මේ වගේ ෆැක්ටර්ස් තියෙනවා මොටිවේට් වෙන්න. තරුණයෙක් ගත්තොත් මොටිවේෂනල් ෆැක්ටර් එකක් වෙන්න පුළුවන් මුදල්. දැන් මගේ වයසේ කෙනෙකුට මොටිවේෂනල් ෆැක්ටර් එක ඒක නොවෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ඕකේ ඉන්න ලොකුම කෝටිපතියෝ. එයාට මුදල් දැන් එයාට මොටිවේෂන් ෆැක්ටර් එකක් නෙමෙයි. ඒ උදවිය යන්නේ ලහිරු වෙන දේවල් වල. උදාහරණයකට එකට චැරිටි සර්විසස් කරනවා. සමහර කට්ටිය කරන්න යනවා ලහිරු. ඒ කියන්නේ ලෝකේ කවුරුත් නොකරපු දෙයක් කරන්න යනවා. ෆේල් වෙන්න පුළුවන් ඒවා. නමුත් එයා ඒකෙන් මොටිවේට් වෙනවා. ඒතර මොටිවේට් වෙන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම ලහිරු පොසිටිව් තෝට්ස් තියෙන්න ඕන. ධනාත්මක සිතුවිලි ඒ පුද්ගලයාගේ හිතේ ඇති වෙන්න ඕන.